මම අද කතා කරන්නේ ශූන්‍යතාවාදය පිළිබඳව. ශූන්‍යත්වය ගැන බුදුදහමේ මොකක්ද කතා කරලා තියෙන්නේ සහ ඒක පසුකාලීන සංවර්ධනයක් දක්වා ගොඩනැගුණේ කොහොමද කියන එක. ඒකෙදී කතා කරන්න ඕන දැන් ওই ශූන්‍යතාවාදී සිද්ධාන්තය නාගර්ජුන පාදයන්ගේ මේ නාගර්ජුන හාමුදුරුවන්ගේ මෙයා හිටියා ඔය ಭಾರತයේ තිබිච්ච විශ්වවිද්‍යාලයක් තමයි නාලන්දා කියන විශ්වවිද්‍යාලය. එතකොට මේ කාලේ තමයි මෙයා හිටියේ. ඉතින් මේ නාගර්ජුන පාදයන්ගේ ශූන්‍යතාවාදය. ශූන්‍යතාවාදය හරි ප්‍රසිද්ධ එකක්, ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච එකක්. ඒතර මේකේ අර දැන් බටහිර ලෝකයේ අපි දන්නවා අවසානට අණු දක්වා බිඳිලා ගියා පදාර්ථය අවසානට ඒක අර නියුට්‍රෝන ප්‍රෝටෝන දක්වා මම හිතන්නේ ඊටත් වඩා දැන් වෙද්දී ඒක දියුණු වෙලා තියෙනවා. ඊටත් වඩා මේක බිඳින්න පුළුවන් කියන එක ගිහින් තියෙනවා. එතකොට කොහොම කෙසේ වෙතත් ඒක බටහිර විද්‍යාවේ බටහිර දැනුම් පද්ධතියේ අවසානටම ගියපු තැන. ඉතින් මේක පෙරදිග එකේ අපි අවුරුදු දහස් ගානකට ඉස්සලා මේක කියලා තියෙන පෙරදිග. එතකොට මේතනදී ආවේ ශූන්‍යත්වය පිළිබඳව. එතකොට දැන් ඒ මහායාන දර්ශනයක් විදිහට ගොඩනැගිච්ච මේ දර්ශනය මූල මධ්‍යම කාරිකාවේ එන මේ ශූන්‍යතාවාදය ගත්තහම මාධ්‍යමික දර්ශනය මහායාන. එතකොට ඒකෙදි කිව්වේ සියල්ල ශූන්‍යයි කියලා. දැන් ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ දැන් මේක තේරවාදී ත්‍රිපිටකයේ සඳහන් ශුන්්‍යත ලෝක කියන එක තියෙනවා. ශුන්‍යෝ ලෝකෝ සූත්‍රයේ සඳහන් වෙන තව සූත්‍ර තියෙන මේක වග්ගයක් මේකක්ම තියෙනවා. සංයුත්ත නිකායේ සංයුත්තයක්ම තියෙනවා ශූන්‍යත්වය ගැන කතා කරලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශුන්‍යෝ ලෝකෝති බන්තේ වුච්චති. තානු කෝබන්තේ ශුන්‍යෝ ලෝකෝති උච්චති. එතකොට මේ ලෝකේ ශූන්‍යයි කියන එක මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන්. පැය ගානක වුණත් ඒ තරම් මේ ගැන තොරතුරු තියෙනවා. රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, සත්‍ය මේ සියලුම පංචේන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා වූ ඒ දැනුම අනිත්‍යයි කියන එක. එතකොට ඒ ලබා ගන්න දේවල් නිත්‍යතාවයක් නැහැ, ශූන්‍යයි කියන එක තමයි දේශනාවේ තියෙන්නේ. ඉතින් ඒ ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා. කොහොම කෙසේ වෙතත් මේ ශූන්‍යතාවාදී දර්ශනය ඇතුලේ ලෝකේ අපිට කතා කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙන දෙයක් තමයි මිනිස්සුන්ගේ ජීවිත චිත්‍රපටියක් වගේ ගමන් කරන එක. එතකොට උදේට නැගිටිනවා, කනවා, බොනවා, යනවා වාහනවල වැඩට. ඒ ගිහිල්ලා තෙරපිලා සමහරු තමන්ගේ සැපරියෙන් ගිහිල්ලා බහිනවා. ගිහිල්ලා බැහැලා සැප සාපේක්ෂයි තමන්ට. බස් එකේ යන කෙනාට සමහරට බස් එක සැපක් වෙන්න පුළුවන්. කෝච්චිය යන කෙනාට කෝච්චිය සැපක් වෙන්න පුළුවන්. පුස්සයිකල යන කෙනාට ඒක සැපක් වෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනා අපි කියන ගමේ භාෂාවෙන්. එතකොට ඒ පුස්සයිකල කිව්වේ ඉතින් කොහොම හරි ඒ සයිකල යන කෙනාට පයින් යන කෙනාට ඒකේ යාට සැපක්. එතකොට දැන් ඒ නිසා එක අපිට කියන්න බෑ සැප රිය කියලා කියන්න බෑ. ඔය මේ දවස්වල අර ඩඩ්ලි මහත්තයාගේ රිය පිළිබඳව කෝටි 100ක් විතර දීලා ගෙනපු රිය පිළිබඳව සඳහන් කරන ගොඩක් කට්ටිය. ඉතින් ඒකේ ඇවිල්ලා ඒවා එයාට සාපේක්ෂයි ඒ සැප. එතකොට දැන් කොහොම කෙසේ වෙතත් මෙහෙම ගත්තාම අපි එදිනදා ජීවිතය කරන දේවල්, අවුරුදු 20ක් 30ක් කරපු දේවල්, අවුරුදු 40ක් 50ක් කරපු දේවල් අපේ ජීවිතවල අවුරුදු 10ක් 7ක් 8ක් වෙන්න පුළුවන්. කරපු දේවල් පේන්න තියෙනවද? අපි ගාව තියෙනවද? අපට ඒක පෙන්වන්න පුළුවන් දාම් මම කරපු දේ කියලා. ඉතින් එහෙම දැන් භෞතික දෙයක් පෙන්වන්න පුළුවන්. නමුත් ඒක මට අයිතිද? දැන් මම ගෙයක් හැදුවා, ගෙය විනාශ වෙනවා, ශූන්‍යයි. එතකොට මම වාහනයක් ගත්තා, වාහනේත් කැඩෙනවා, බිඳෙනවා, ශූන්‍යයි. එහෙනම් මේ සියලුම දේවල් සිද්ධි ශූන්‍යයි. ගත්ත දේවල් ශූන්‍යයි. එතකොට හැම දෙයක්ම නැති වෙන සුළුයි. එතකොට නැති වෙනවා. ඉතින් මේ සිද්ධාන්තය ඇතුලේ තමයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මේක කිසිම දෙයක් නැහැ. මේ නාට්‍ය, මේ චිත්‍රපටිය අපි ඇස රවට්ටගෙන, කන රවට්ටගෙන, ඇස කන නාසය දිව ශරීරය කියන මේ ටික සහ මන කියන මේ ඉන්ද්‍රිය හයම රැවටිලා අපි මේ ආයතන වලින් මේවා රැස් කර මේවා පිළිබඳව ගොඩවල් වලට දදා යනවා, වටිනාකම් දිදී යනවා. ඕක තමයි තියෙන්නේ මේ ශූන්‍යතාවාදී දර්ශනය කතා කරොත් ලොකු කතන්දරයක් තියෙනවා මේකේ. ඒ
දැන් ඕක කියන්නේ යදී ශූන්‍ය මිදං සර්ව මුදයෝ නාස්තිනව්‍ය ප්‍රහාණද්වා නිරෝධාද්වා කස්්‍ය නිර්වාණ මික්ෂතය කියලා නිර්වාණ පරීක්ෂායකේ ශූන්‍යතාවාදය පිළිබඳව නාගරජුන හාමුදුරුවෝ සඳහන් කරනවා. එතකොට දැන් මෙතන නාගර්ජුන පාදයන්ගේ ශූන්‍යතාව ස්වභාව ධර්මය මේකෙදී ප්‍රතික්ෂේප කරලා තියෙන. මෙහෙම කියනවා හේතු ප්‍රත්‍යයන්ගෙන් යුක්තව හටගැන්මක් ස්වභාවයන්ගේ නැත. හේතු ප්‍රත්‍යයන්ගෙන් යුක්තව හටගැන්මක් ස්වභාවයාගේ කියන්නේ ස්වභාව ධර්මයේ නැහැ. හේතු ප්‍රත්‍ය සම්භූත වූ ස්වභාවය කෘතක වන්නේ. එතකොට මේ කියන්නේ හේතු ප්‍රත්‍ය ඇතිවන තැන ස්වභාව ධර්මය ඇති වෙන කෘතක වෙනවා කියන්නේ මේ ස්වභාව ධර්මය ඇති වෙන්නේ හේතුඵල ධම ක්‍රියාත්මක වුණොත්. එතකොට එහෙම නැතුව ශූන්‍යතාවාදයක් නැත කියන එක. එතකොට මේවා ඊට ගැඹුරු තැන්. එතකොට න සංභව ස්වභාවස්ය යුක්ත ප්‍රත්‍යය හේතු හේතු ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය සංභූත ස්වභාව කෘතකෝ භවෙත්. එතකොට මේ කියන ආකාරයට ඔන්න ඔය කතාව තමයි කියන්නේ හේතුඵල දහමක් ඇතිකොට හේතු ප්‍රත්‍ය සම්භූත වූ ස්වභාවයක් කෘතක වෙනවා. එතකොට අපිට දකින්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකය කියලා අපි ගන්නේ හේතුඵල දහමට අනුව ක්‍රියාත්මක වෙච්ච දෙයක් මිස ඒක තිබ්බොත් ඇතිවන දෙයක් මිස ඇත්තක් නෙවෙයි. එතකොට මේ තමයි ශූන්‍යතාවාදයේ තියෙන ගැඹුරු තැන්. එතකොට ස්වභාව ධර්මය වාදයක් විදිහට සමහරු අරගෙන ඉන්නවා. අපේ ඔය බොහෝ අය කියනවා මේ ස්වභාව ධර්මය සියල්ල කරනවා. ස්වභාව ධර්මය තමයි මේ සියල්ලෙහි නිර්මාණකරුවා කියලා. ඒකත් වැරදි. ඒකත් වැරදි අදහසක්. මේ සියල්ලෙහි නිර්මාණය සිද්ධ කරන්නේ තමා. මම තමයි මේ මගේ නියෝජිතයා. මම තමයි මගේ නිර්මාපකයා කියන තැන ඉඳන් තමයි අපි කතා කරන්න ඕන. එතකොට ඔන්න ඔය විදිහට ශූන්‍යතාවාදය පිළිබඳව ශූන්‍යත්වය පිළිබඳව කතා කරන්න පුළුවන්. එතකොට මේ දැන් මෙන්න මෙහෙම ශූන්‍යත්වය පිළිබඳ අවසන් කරනවා. යහ ප්‍රතිත්‍ය සමුත්පාද ශූන්‍යතාං තාං ප්‍රචක්ෂ මතේ ප්‍රචක්ෂ මහේ සා ප්‍රඥප්ති රූපාදාය ප්‍රතිපත්සයිව මධ්‍යමා යමක් ප්‍රතිත්‍ය සමුපාද වේද ගැන පටිච්ච සමුපාද වේද හේතුඵල න්‍යාය අනුව සිද්ධ වේද. ඒ ශූන්‍යතාව කිය. හේතුඵල න්‍යායට අනුව දේවල් සිද්ධ වෙනවනම් ඒක ශූන්‍යයි. ඒ ශූන්‍යතා ප්‍රඥප්තිය නිසා ඕතමෝ මධ්‍යම ප්‍රතිපදා වන්නේය. ඒ ශූන්‍යතා ප්‍රඥප්තිය ශූන්‍යතා ප්‍රඥප්තිය පැනවීම ප්‍රඥප්ති කියන පැනවීම. ඒ ශූන්‍යතාව නැමති පැනවීම හින්දා ඕතොමෝ මේක මේ ස්ත්‍රීලිංගෙන් තියලා තියෙන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවන්නේය. එතකොට අපිට වැඩක් නැහැ මේක තියලා තියෙන ස්ත්‍රීලිංගික විදිහට. ඕතොමෝ මධ්‍යම ප්‍රතිපදා මැදුම් පිළිවෙතට එන්න ඕන කියලා කියනවා. එතකොට පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැමදේම මොකක්ද? ශූන්‍යයි. කිසිම ගණ්ඩ දෙයක් නැහැ. ඒ ශූන්‍යතා ප්‍රඥප්තිය හින්දා එහෙනම් ශූන්‍යතා පැනවීමක් නම් ලෝකේ තියෙන්නේ. මේ ශූන්‍යතා පැනවීමනේ තියෙන්නේ. මොකද අපි දන්නවනේ පටිච්චසමුප්පන්නව තමයි සියල්ල සිද්ධ වෙන්නේ. හේතුඵල ධමයට අනුව තමයි. එහෙනම් මධ්‍යම ප්‍රතිපදාව තමයි මේකට ගන්න ඕන. මේකට එන්නේ මධ්‍යම ප්‍රතිපදාව තමයි. ඔන්න ඔය විදිහට තමයි ශූන්‍යත්වය පිළිබඳව නාගර්ජුන හාමුදුරුවන්ගේ කතා බහ තියෙන්නේ. මේකේ අනිත් පැත්ත තව තියෙනවා. එතකොට මේකේ ඉතුරු ටික අපි තව කතා කරමු මේ ශූන්‍යතාවාදය පිළිබඳව කමෙන්ට් එකක් දාන්න. එහෙනම් සියලු දෙනාටම